දරුවෙකු පිළිසිඳගත් බව දැනගත් මොහොතේ ඉඳලම මවක් ඇඟිලි ගනින්නේ නිරෝගීව Tamanගේ දරු පැටියව මෙලොවට බිහි කරන්නට. ඒ නිසාම සායනයට මාතෘ සායනයට හෝ වෛද්‍යවරයා මුණ ගැසීමට හෝ යන සෑම වාරයකදීම සැලකිලිමත් වෙනවා Tamanගේ බබා නිසියාකාරව එහෙම නැත්නම් බබා හැරිලාද කියන කාරණේ පිළිබඳව. ඉතින් අද මාතෘකාව මේ පිළිබඳව. සති 36 ලං වෙලක් තවමත් ඔබේ බබා හැරිලා නැද්ද? අපි කතා කරමු මේ ගැන. මේ Happy Life Track. මේ පිළිබඳ අද දවසේ ඔබව දැනුවත් කරන්නට අපත් සමග සම්බන්ධ වෙන්නේ ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිනුෂන් පීරපඩ බැඳි වෛද්‍යතුමා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. වෛද්‍යතුමනි මම සඳහන් කළා වගේ අද අපි කතා කරන්න යන්නේ මේ ගොඩක් අම්මල මැසිවිලි නගන කාරණාවක් ගැන. ඇත්තටම මොකද්ද මේ බබා හැරලා නැහැ කියලා කියන්නේ? අපි මේ කන්ඩිෂන් එකට හඳුන්වන්නේ බ්‍රිජ් ප්‍රසන්ටේෂන් කියලා. සාමාන්‍යයෙන් ඒකෙදි වෙන්නේ කුස තුළ සිටින දරුවා තට්ටම් ප්‍රදේශය බවගේ ගර්භාෂයේ පහළ ප්‍රදේශයට යොමු වෙන ආකාරයට පිහිටා ගර්භාෂය තුළ පිහිටා ඉන්න එක. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය සති මුල මාසවල සාමාන්‍ය සුලභව දකින්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම අපි වෛද්‍යවරු වශයෙන් බබාගේ පිහිටීම් පිළිබඳව ලොකුවට තැකීමක් කරන්නේ සති 36 වගේ සීමා දක්වා පැමිණෙනකන්. නමුත් සති 36 දී අපි හැම විටම පරීක්ෂාවට ලක් කරනවා කුස තුළ සිටින දරුවා හිස පහළ ප්‍රදේශයට සිටින ආකාරයට හැරීමට ලක් වෙනවාද කියලා. මොකද බහුතරයක් කුස තුළ සිටින දරුවන් බබාලා ඒගොල්ලෝ හැරෙනවා සති 36 වගේ වෙනකොට. 4ක් වගේ ඉතා සුළුතරයක් තවමත් හැරෙන්නේ නැතුව ඉන්න අවස්ථාවක් තියෙනවා. මේක තමයි අපි හඳුන්වන්නේ බ්‍රිජ් ප්‍රසන්ටේෂන් කියලා. එතකොට වෛද්‍යතුමනි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? මොකක්ද හේතුව? ඇත්තටම ඒකට විවිධ හේතු බලපාන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ ඒකට නිශ්චිතවම බලපාන යම් හේතුවක් තියෙනවද කියලා සලකලා බලන්න. උදාහරණයක් වශයෙන් ගර්භාෂයේ වැදෑම හා පිහිටා තිබෙන ප්‍රදේශය විශේෂයෙන්ම වැදෑම හා පහළ ප්‍රදේශයේ ගැබ්ගෙල ආශ්‍රිතව එම ආශ්‍රිතව පිහිටන අවස්ථාවකදී අපි කියනවා ප්ලැසෙන්ටා ප්‍රීවියා කියලා අවස්ථාවක්. එවැනි අවස්ථාවලදී බබාට හැරීමේ අපහසුතාවයක් අපි දකින්න ලැබෙනවා. ඊට අමතරව අපි අපේ සාමාන්‍ය භාවිතාවේ තියෙන විදිහට වෝටර් බෑග් එකේ වෝටර් කන්ටෙන්ට් එක ෆ්ලුයිඩ් කන්ටෙන්ට් එක අනුව ඒකේ අඩු ප්‍රමාණයක් තියෙනවා නම් හෝ අනවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ෆ්ලුයිඩ් කන්ටෙන්ට් එක තියෙනවා නම් එවැනි අවස්ථාවකදී බබා සමහරට හැරෙන්නේ නැතුව ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. මීට අමතරව ඉතා සුළු අවස්ථාවකදී සමහර වෙලාවට ගර්භාෂයේ තියෙන යම්කිසි අසාමාන්‍ය තත්ත්වයක් හෝ එම කුස තුළ වැඩෙන බබාගේ තියෙන මොන හරි අසාමාන්‍ය තත්ත්වයකදී මෙවැනි අවස්ථාවක් දකින්න පුළුවන්. මීට අමතරව සමහර විට මෙවැනි කිසිම හඳුනාගත හැකි වෙනත් හේතුවක් නොමැතිවත් බබා තට්ටමෙන් සති 36 දිත් සිටින ආකාරයක් අපිට සමහරවිට දැක් ගන්න වෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මේ සති 36 වන විටත් දරුවා තවමත් හැරලා නැත්නම් එතනින් එහාට තවදුරටත් මෙතනින් පස්සේ සාමාන්‍ය විදිහට දරුවා තවදුරටත් හැරීමේ හැකියාව පවතිනවද? නැහැ කියන්න බෑ. ඒවට හැකියාව තිබෙන ප්‍රතිශතය ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් මෙම වෙලාවේදී අපි එම ගර්භණී කාන්තාවට උපදෙස් දෙනවා. ඊට පස්සේ අපිට කළ හැකි මොනවාද ප්‍රතිකර්ම සහ ප්‍රයෝගී කරගන්න පුළුවන් උපක්‍රම මොනවාද කියලා. ඔව් එතකොට මේ වගේ හැල නැත්තම් එතනින් එහාට මොකද්ද වෛද්‍යතුමනි සිදු කරන්නේ? ඔව් අපිට එවැනි කාන්තාවකට අපි සාමාන්‍යයෙන් ඔප්ෂන්ස් 3ක් දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි ECV කියලා හඳුන්වනවා external cephalic version කියලා. එහිදී අපි කරන්නේ ගර්භාෂය තුලදීම එම බබා හැරීමකට ලක් කිරීමක් අපි කරනවා. එවැනි දෙයක් කිරීමට එම කාන්තාව අපි සාමාන්‍ය රෝහල් ගත කර විශේෂඥ වෛද්‍යවරයා විසින් තමයි එම සිදු කිරීම කරන්නේ. සාමාන්‍යයෙන් එම ECV ක්‍රියාවලිය කිරීමට හැම කාන්තාවකම සුදුසු වන්නේ නැහැ. එම නිසා විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත එවැනි ECV උපක්‍රමයක් කිරීමට හැකියාවක් තියෙන කාන්තාවන්ට අපි සම්බන්ධව උපදෙස් ලබා දෙනවා, අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. සාමාන්‍යයෙන් සති 37 දී විතර තමයි අපි මේ ක්‍රමය අනුගමනය කරන්නේ. එහිදී පළමුව අපි පේෂන් එහෙම නැත්නම් අම්මව ඇඩ්මිට් කරලා වාට්ටුවේ ඊට පස්සේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සහ CTG පරීක්ෂණයක් මගින් එම බබාගේ හොඳ ප්‍රශස්ත තත්ත්වයෙන් සිටින බවට අපි හරියටම දැනගත යුතුයි. ඉන් අනතුරුව
වෝඩ් එකේදීම අපිට එම පරීක්ෂණ එම ක්‍රියාවලිය කිරීමට හැකියාවක් තියෙනවා. මෙහිදී කිසිම සිහි නැති කිරීමක් හෝ එවැනි අවශ්‍යතාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය බොහෝ දුරට ආරක්ෂිතයි. ඒ වගේම 50%කට වඩා ප්‍රතිශතයකට මෙය සක්සස් වෙන. එහෙම නැත්නම් සාර්ථක වෙන ක්‍රමයක් විදිහට තමයි පිළි අරගෙන තියෙන්නේ. අපි එතකොට සාමාන්‍යයෙන් මෙහි ක්‍රියාවලියදී කරන්නේ මෙම රූපයේ ඔබට දකින්න පුළුවන් ආකාරයට මවගේ උදරයේ මත එම ඔබ්ස්ට්‍රිෂියන් විසින් තෙරපුමක් ඇති කරමින් බබා ඇතුළේදී හැරවීමට ලක් කිරීමක් තමයි කරන්නේ. යම් කාන්තාවකට මේ සාමාන්‍ය විදිහට අපහසුතාවයක් ලැබෙන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවකදී ඒ තා අපහසුතාවයක් කරනවා නම් අපිට මේ ක්‍රියාවලිය නවත්වීමට හැකියාවක් තියෙනවා. බහුතරයක් කාන්තාවන් මෙය විශේෂ අපහසුතාවයකින් තොරව මෙම ක්‍රියාවලිය සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙවැනි ECV ක්‍රියාවලියකින් අපිට පුළුවන් වුණොත් එම කුසතුන දෙන දරුවාගේ හිස පහළට සිටින ආකාරයට හරවා ගැනීමකට එම මවට පුළුවන්කමක් ලැබෙනවා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා එනම් යෝනි මාර්ගයේ දරු ප්‍රසූතියක් සඳහා වෙනත් මවක් මෙන්ම ඒ හා සමාන හැකියාවක් ඇයට ලැබෙනවා. එතකොට වෛද්‍යතුමනි යම් කිසි මවක් මේ ECV ක්‍රියාවලියට කැමති නැත්නම් ඇයට සාමාන්‍යයෙන් දරු ප්‍රසූතිය සිදු කරගන්නට මොකද්ද යොමු විය හැකි ක්‍රියාමාර්ග? ඔව් සාමාන්‍යයෙන් ECV ක්‍රියාවලියට යම් කිසි මවක් අකමැත්තක් දක්වනවා නම් ඊට අමතර ක්‍රම වශයෙන් අපිට දක්වන්න පුළුවන් වෙන්නේ සිසේරියන් ශල්‍ය කර්මයක් මගින් එම දරුවා බිහි කිරීම. එවිට අපි සාමාන්‍යයෙන් සති 39 වගේ කාලය වෙනකන් ඉඳලා සති 39 දී විතර ඉලෙක්ටිව් සිසේරියන් සෙක්ෂන් එකක් එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් මගින් අපිට දරු ප්‍රසූතිය සිදු කිරීමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව තවත් කොටසක් සිටිනවා අපි කියනවා වැජනල් බ්‍රීච් ඩිලිවරි කියලා. ඒ කියන්නේ යෝනි මාර්ගිකව තට්ටමින් බබා ඩිලිවර් කිරීමේ ක්‍රමය. එය හැම මවකටම සුදුසු වන්නේ නැහැ. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයාගේ යම්කිසි පරීක්ෂාවක් සහ ඒ විශ්ලේෂණයකින් පසුව නිගමනයක් ලබා ගන්න පුළුවන්. එවැනි කාන්තාවක් සුදුසුයිද කියලා. එවැනි වැජනල් බ්‍රීච් ඩිලිවරි එකක් සඳහා සුදුසු කාන්තාවකට සාමාන්‍යයෙන් අපි ඔවුන් සමග ඩිස්කස් කරනවා එම ක්‍රියාවලිය පිළිබඳව. සාමාන්‍යයෙන් මේ වැජනල් බ්‍රීච් ඩිලිවරි එකක් සාර්ථක නොවන අවස්ථා තියෙනවා. සමහරට 100 දෙනෙක් විතර එම අවස්ථාවට යොමු වුණොත් 40ක් විතර සිසේරියන් ශල්‍ය කර්මයක් ඒ අතරමඟදී කිරීමට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. නමුත් මෙයත් පිළිගත හැකි ආරක්ෂිත දරු උපතක් සිදු කර හැකි ක්‍රමයක් වශයෙන් තමයි අපි සලකන්නේ. තවදුරටත් මගේ බබා හැරිලා නැහැ කියලා මැසේජ් නගින ඔබට මම හිතනවා අද වැඩසටහන ප්‍රයෝජනවත් වන්නට ඇති කියලා. මේ ගැන අදහසක් ලබා ගන්නට. ඉතින් අද දවසේ මේ පිළිබඳව බෝධර්මත් කරන්නට අපත් සමග සම්බන්ධ වුණු ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය දිනෝෂ පියන පටවැනි වෛද්‍යතුමන්ට අපගේ ස්තුතිය පුද කරනවා. බෙහෙවින් ස්තුති වෛද්‍යතුමනි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක මේ වගේ වැදගත් මාතෘකාවන් හැමදාමත් ඔබට අරගෙන ඉන්නේ Happy Life Track.